අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්තිමු. channel එක subscribe කරන්න. ඊයේ දවසේ පඤ්ඤාකර හාමුදුරුවෝ ලබා දෙනවා පොඩි ත්‍යාගයක් වශයෙන් අනුර ජනාධිපතිතුමාට බුද්ධ පිළිමයක්. නිකන් මට නම් පේන එක නිකන් කළු පැහැති වගේ නිකන් අර ලස්සන හොඳ බුදු පිළිමයක් දෙනවා. ඕක මොකද වෙන්නේ? තියන්න ගිහිල්ලා වැටෙනවා. ඉතින් අර මොකක් හරි ඔය වගේ වෙන්නේ අපේ ගෙවල් වල උනා සාමාන්‍යයෙන් මොකක් හරි ඔය වගේ විදියට වැටිලා කැඩෙනවා වගේ කියන්නේ මොකක් හරි ප්‍රශ්නනේ මොකක් හරි දේවල් හින්දානේ. ඒක තමයි මෙතනුත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනුර ජනාධිපතිතුමා බොරුවටනේ ඔය පින් කරන්න හදන්නේ මිනිස්සුන්ට පේන්න නේ. මොකද නැත්තම් මේගොල්ලෝ බුද්ධ ආගමට කොච්චරනම් දේවල් කිව්ව මිනිස්සුද පිරිත් නූල ගැට ගහනවා ඊළඟ විනාඩි 5න් ගලවන මිනිස්සුනේ. ඉතින් මේ වගේ අයට තෑගි දුන්නයි කියලා ඔය වගේ දේවල් මොකක්වත් පිනක් ලැබෙන්නේ නැහැ. පෞස් සිද්ධ තමයි වෙන්නේ. අපි වීඩියෝ එක බලමු. තනං ඕසදං උත්තමං වරං විතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්සන්තු අනේ ඒක තියන්නේ කියලා වැටෙනවනේ. කොච්චරනම් ඒ කියන්නේ මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රට ඇතුලේ. ඒකයි ওই විදිහට වැටෙන්නේ. අපේ ගෙවල් වලත් එමේ මේ දවස්වල වැටුනහම මොකක් හරි වෙලා ඔය පොඩ්ඩක් බිඳුනාම හරි කෑල්ලක් හරි කැඩුණාට පස්සේ මාසයක් විතර යන්න කලින් මොකක් හරි ප්‍රශ්න ඇති වෙනවා. එක එක දේවල් වෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අර අපි ඒ හිතන විදියනේ. ඉතින් මේ විදිහට දැන් අපේ රටත් ඉතින් බෞද්ධ රටක්නේ. ඉතින් ඒ වගේ මොකක් හරි ප්‍රශ්න ඉතින් මේ දවස්වල කොහොමද කොච්චරනම් ප්‍රශ්න තියෙනවද නේ මිනිස්සුන්ට එහෙම. මුන් කොච්චරනම් සල්ලි හොරකම් කරලා කොච්චරනම් දේවල් වෙනවද මේ දවස්වල. හරි අපි යන් මේ තවත් වීඩියෝ එකකට අහලෙමු මේකේ ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ බලලෙමු. අපි ප්‍රශ්න කිහිපයක් අහනවා. අපේ ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න 22ක්. කෙටි පිළිතුරු වශයෙන් අවශ්‍ය. කෙටි ප්‍රශ්න 22ක් අද හැම මාධ්‍යයකම ප්‍රධාන වාර්තාවක්. මේ ප්‍රශ්න 22ම අහන්නේ නැහැ. ප්‍රී ලෝයර්ස්ලා මේ ප්‍රශ්න 22 අහනවා. ජනාධිපතිවරයන් අහන්නේ. ඔබෙන් අපි මේ ප්‍රශ්න 22 අහනවා. 22ම කියන්නේ නැහැ. ඊට ඉක්මනින් කෙටි උත්තර මේක යාව නැහැ. ජනරාජ්‍ය ජනාධිපතිතුමා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් ආස්ථානගත වී හෝ මංකොල්ල කෑමකට ලක් වී ඇති බව පිළිගන්නේද? කියන කතාව. ඔව් පිළිගන්න එපා. මේ සිද්ධිය සිදු වූ දිනය පිළිබඳව ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුණේද? වාර්තා කරන්න එපයි. එතුමානේ ඇමති. වාර්තා ඒ කියන්නේ වාර්තා වී තිබිය යුතුයි. එහෙම වෙලා නැත්තම් පොඩ්ඩක් කියන්නේ එහෙම වෙලා නැත්තම් වහාම ලේකම්වරයා වස් කරනවා. ඒ වෙලාව. එහෙම වෙන්න බෑනේ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි ජනාධිපතිවරයා දැනුවත් නොකර ඉදිරියද? ඒක තමයි මම කියන්නේ. ඉක්මනට යකෝ 2025 සැප්තැම්බර් 6 හෝ ආසන්න දිනක ඔබතුමා අමාත්‍ය දාන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එළවී තිබුව ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේද? දැනගන්න එපයි. එහෙම ප්‍රහාර එල්ල ඔබ භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කර තිබුණාද? ඉතින් කරන්න එපයි සමුදේ. එහෙම දැනුවත් කිරීම සිදුව තිබුණේ නම් ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධ ඔබතුමන් සහ ඔබ සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා රනිල් ජයන්ත ගත්ත ක්‍රියාමාර්ග කවරේද? ඒක තමයි. අපි මේවා අපි පස්සේ දැනගත්ත මේවා. ඔබතුමා ඩිජිටල් කටයුතු මුදල් ක්‍රම සම්පාදන ජාති ඩිජිටල් කටයුතු ඇමති ජනාධිපතිවරයා මුදල් ක්‍රම සම්පාදන ජාතික ආරක්ෂාව විශේෂ සම්බන්ධන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාර සිදු මංකොල්ල පිළිබඳ වකීම දැරිය යුතු බව පිළිගන්නේද? පිළිගන්න එපයි. ඒක ජනාධිපතිවරයා වකීම මාර්ග යුතුයි. නැත්නම් ඉතින් දැන් මෙහෙමනේ. හරි රාජදී උත්තරේ ටකලයක් විශ්වාස කතා කරමු. එසේනම් ඔබ ජාතික ආරක්ෂාව මූලික විෂය පත්‍රයත් අංශ 4ක් මේ වන විට බෙද වැටි ජාතික ආරක්ෂාව අරතුරට පත් ඇති බව පිළිගන්නේද? ඉතින් සමුදේ ඔයා අහන ප්‍රශ්න වලට ඔක්කොම උත්තරේ ඔව්. හරි. ඔක්කොම උත්තරේ ඔව්. මේ ප්‍රශ්න 22 දැක්කම 22 අහන්න තියෙන ඔක්කොම උනේ. නෑ නෑ මම ඔය අහන විදිහට මම මොකද දැක්කේ නෑ. දැන් ඔය අහන ප්‍රශ්න හැම එකටම උත්තරේ දැනගෙන සිටිය යුතුයි. මේවා කල යුතුව තිබුණා. මේ කාරණා විතරක් අහන්න. මේ තරම් අකරණිකත අතපසු වීම වකීම් විරහිත බව වංක ලෙස කටයුතු කර තියෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතිනේද? ඔබ කියන්නේ ඔබ නෙමෙයි අහන්නේ ජනාධිපතිවරයාගෙන්. ඔබට තවදුරටත් විශ්වාසයක් පවතිනේද? නෑ ඉතින් එතනදී මම හිතන්නේ ඒක හොයලා බලන්න වෙනවානේ. අපිට පුද්ගලයෙක් වරදකරුවෙක් කරන්න බෑ. අත වශයෙන්ම සාක්ෂියක් නැතුව. ඒක තමයි අපි කියන්නේ නැචරල් ජස්ටිස් එකක් තියෙන්න එපයි. සමුදිත අපිට ඕන විදිහට මාධ්‍ය මිනිසුන්ව හරි ගස්සන්නත් වරද්දන්නත් බෑ. හරි ඉතින් ඒ නිසා මම කතා කරන්නේ යම්කිසි වගකීමක් සහිතව මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට මෙතන. හරි. එතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ ඔවුන්ට කඳවලා ඔවුන්ගෙන් තොරතුරු විමසලා කමිටුවක් හැටියට මේකට තීරණයක් ගන්න. හරි ඉතින් ඒ නිසා අපි මෙහෙම කරමු. මුදල් කමිටුව එළියේ. ඔබ මුදල් කමිටුව හර්ෂ ඩිසිල්ලා මෙතන ඉන්නවා. මුදල් කමිටුව ඔබ සමහර නෑ. පැත්තට දාන්නකෝ. මුදල් කමිටුව ඉස්සරහට දාන්න බෑ නෑ. හරි නෑ. හරි හරි. ප්‍රශ්න උත්තර දෙන්නකෝ. හොඳයි. තම්බර ගන්න මුදල් කමිටුව අයින් වෙන්නකෝ. ආයි තනතුරු ලැබෙනවනේ. නෙමෙයිනේ. ඉන්නේ ප්‍රශ්න අහන්න පොඩකින්. මොහු දැන් මේ මුදල් කමිටුව හර්ෂගෙන් නෙමෙයි අහන්නේ. හරි පොඩ්ඩක් ඉල්ලා අසුනා පොඩ්ඩකට තප්පර කිපේ ඊටක් ගාලා. මොහු එම දුහුරේ දරන තාක්කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන් මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේද?
ඒක හොඳ ප්‍රශ්නයක්. නෑ ප්‍රශ්න උත්තරේ දෙන්න බෑ. මට උත්තරයක් දෙන්න බෑනේ. දැන් මෙතන සාධාරණ විමර්ශනයක් කරන්න ඕනේ. ඒකට කිසිසේත්ම ඇඟිලි ගහන කාටවත් හැකියාවක් නැහැ. හරි දැන් මෙතන විතරක් නෙමෙයි NDB බැංකුව ගන්නකො. නෑ ඔබ ප්‍රශ්න උත්තර දෙන්න. මේ පුද්ගල හරි සරලයිනේ. මේ පුද්ගලයා මේ දූරේ තබා ගනිමින් ඔබතුමන්ලා ගල්ලංගුරුසු මේ සිද්ධියේදී ෆයිට් කළේ විශ්වාස මංගේදී මෙයා මේ ඇමතිකමේ තියාගෙන කොහමද ඕගොල්ලෝ මේ පරීක්ෂණයක් කරන්න කියන්නේ? ආරම්භකමේ තියාගෙන කියනද මේ කියන්නේ? නෑ මේ ඇමතිකම නෙමෙයි. හරිනම් ලේකම් කමෙන් ඒව තියන්න සුදුසු නැහැ. ඒකනේ මේ ඇහුවේ. ආරක්ෂණ සේරුව පෙරු මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් දුරින් ඉවත් කළ නිසි විමර්ශනයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන් විසින් සලසා දෙන්නේද? එහෙම කරොත් හොඳයි. එහෙම කරොත් හොඳයි. එතකොට තමයි අත වශයෙන්ම මේ පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්නේ. හරි අපි යමු හර්ෂණ සූර්ය හේවනට ඉතින් ඔය විදිය උත්තර ටිකක් හම්බුවෙන්නේ JVP ජනාධිපතිගෙන් මාලිමාවෙන් ආණ්ඩුවෙන් නේද? අනේ මන්ද මොනා කියන්නද කියලා මේ මිනිස්සු ගැන මේ මිනිස්සු හොරගම් කරන විදිය හරිම වෙනස් නේද? ඕගොල්ලෝ කොහොමද වෙනසක්නේ පැතුවේ? දැන් ඔය මහින්ද එහෙම නැත්නම් රානිල් ඔය මිනිස්සු මේ හොරගම් කරන්න හිතුවේ නෑනේ හැක් කරලා. මුන් හැක් කරලා තමයි හොරගම් කරන්නේ. පිට රටකට යවනවා කියලා ණයක් ගෙවන්න යවනවා කියලා එකපාරට එතනින් තමයි බඩු නැති වෙන්නේ. අමුතුම විදියකට මුන් මේ ගේම් එක ගැහුවේ. ගල් අඟුරු වලින් සල්ලි පට්ට විදියට ගැහුවා. මාරම ගේම් එකක් ගැහුවේ මුන් මුන් ඕක ප්ලෑන් කරලා තියෙන්නේ නැත්තේ මුලින් ඉඳලම. මාක් හරි එකක් ආව chance එකක් අපි මෙහෙම ගහමුයි කියලා. කොහොමද අන්තිමට ඕගොල්ලෝ රැවටුණා? අපි නම් රැවටුන්නේ නැහැ හැබැයි අපි ඡන්දෙ දුන්නෙත් නැහැ දෙන්නත් එපා කියනවා දන්නවනේ දැනටත් මුන් එක්ක විරුද්ධව තමයි වැඩ කරන්නේ. ඕගොල්ලෝ දුන්නානේ. හරි අපි එන ඊළඟ දවසේ අපි හදට යනවා. ආයිබෝවන්.